අයිබෝවන් ඉතින් අලුත් දවසක අලුත් ගමනක් හුඟ කාලයකට පස්සේ අද අපි යන්නේ යන්න අමාරු පාරක. ඒ කියන්නේ යකාගේ පඩිපෙළ. දැන් නම් යන්නේ ඉස්සලාම අපි යන්නේ ලිප්ටන් ෂීට්. දැන් ඉන්නේ දඹේ තැන්න ෆැක්ටරි ගාවින් උඩ ටිකක්. එතන ඉඳන් තව කිලෝමීටර් 3ක් විතර තියෙනවා ලිප්ටන් ෂීට් වලට. අද මාත් එක්ක ඉන්නවා අපේ ලහිරු ඉන්නවා. ලහිරු තමයි මාත් එක්ක අද ගමන යන්නේ. ඉතින් අපි ගිහින් බලමු. කෙන්ට අය දෙන්නට ලිප්ටන් ෂීට් වලට අපි ටිකට් ගත්තා. ටිකට් දෙකට 150යි 300යි දෙන්නට. ඒතර බයික් එකට රුපියල් 100යි. 400ක් ගියා. දැන් ඇවිල්ලා තියෙන්නේ උඩටම. දැන් ලිප්ටන් ෂීට් ගෙට්ටුවේ ඉන්නේ අපි. වටපිට මාර ලස්සනක් තියෙන්නේ. මීදුම බාලා තේ කෑල්ල. මාර ලස්සනයි. ඉතින් කියාගන්න බැරි ලස්සනක් තියෙන මේ පාරේ. මං කියනවා ඉතින් හැමෝටම එන්න මේකේ ලස්සන ඉඳගන්න. දැන් අපි යන් උඩටම ගිහලා බලමු ලිප්ටන් ෂීට්. ලිප්ටන් සීට් මෙතන විශේෂයක් තියෙනවා කියන සර් ලංකාවල තියෙනවා පළාත් 9ක්. ඒ පළාත් 9න් පළාත් 5ක් බලන එක තමයි මෙතන විශේෂයි. අද පොඩ්ඩක් සර් වෙලාවට මීදුමයි. දැන් මීදුම නැත්තා සර් මේ පැත්ත මධ්‍යම පළාත මෙතන ඉඳලා පේනවා නූරලිය, සිරිපාද, පිදුරුතලාකල, ඕටන්තන, අම්බවැල, වැල්සන්, පට්ටිපොළ, කිරිකල්පොත්ත, අග්ගල, නකල් සවනක වෙනස්. අර පැත්තේ සබරගම් පළාතට පේනවා උඩවල ජලාශය, එම්බිලිපිටිය, සන්ද්‍රිකා වැව, සූර්ය වැව, මත්තල එයාපෝට්, බලංගොඩ, බම්බේන, කුරකල පන්සල ඔක්කොම පේනවා. කෙලින්ම දකුණු පළාතට අම්මදොට මෝදු කතරගම තිසමරම වෙල්ලවාය අන්දපන කලවෙව වැඩිහිටි කන්ද එතිලිවව පන්නවැල වීරවල තිසමරම ලුළුගම්බර වෙනක පෙනවා. උඩට ගියාම නැගෙනහිර පැත්තේ අම්පාර සෙම්ලන්ඩව පුත්තල අරගම්බ පොතුවිල් මොනරාගල බැලවතවනක පෙනවා. මේ ඌවා පළාතට බදුල පසර නමනකුල එල්ල මయ్యాංගන වෙනක පෙනවා. මෙතන උස්ස තියෙන මීටර් වලින් 1970යි අඩි 6300ක් තියෙන මොදු මඩතල උස්ස. මේ ලිප්ටන් සර් කියන එක මේ තමයි 1800 ලංකාවට අවිලා තේ අතවල ලිප්ටන් සිලොන් ටී කියලා පළවෙනි අන්දර දුන්නේ කෙන මෙයා ජේ තෝමස් ලිප්ටන්. ඒකවත් තමයි සම්පූර්ණම අක්කර 2500ක් තියෙනවා. ලිප්ටන් සර්ක තමයි ඉතින් මෙයා යනකොට ආණ්ඩුවට දීලා ගියා. ආණ්ඩුව කියන්නේ එත දෙකේ සිනමා මෙතනම කල තමයි දීලා ගියා. දීලා ගෙන මෙයා දුන්නා මේ ස්කොට්ලන්ත කියලා නැති වෙනවා. නැති වෙනකොට වයස 83 ඊට පස්සේ දුවලා තමයි එත දෙක වෙනකම් පාලනය කරේ. දුවලට කරගන්න බැරි වුණාට පස්සේ තමයි ආණ්ඩුවට දුන්නේ. ආණ්ඩුවත් අවුරුදු 20ක් විතර පාලනය කරා. ඒගොල්ලන්ට පාඩේ යනවා කියලා දැන් ප්‍රයිවේට් ලංකම් කම්පැනි කියලා ඒගොල්ලන්ට බදි තියලා තියෙනවා. බදි කියන්නේ සර් අනුන්නම් බද්දම තියලා දෙනවා. දැන් මුළු ස්ටේටෙම ලංකම් කම්පැනි තමයි නඩත්තු කරන්නේ. ඒකයි මෙතන විශේෂයක් තියෙනවා කියන්නේ සර් ලංකාවල තියෙන පළාත් 9 වලින් පළාත් 5ක් බලන එක විශේෂයි.
ඉස්සෙල්ලා තේ අඳුරගත එක්කෙනා වෙලා සර් ටේම්ස් ටේලර් ලුල් කොන්දර කෙන්නේ. එයාට අදා ගන්න බැරි වුණාට පස්සේ තමයි සර් මේ අදවල ලිප්ටන් සලොන් ටී කියලා ඕල්ඩ් රෙඩම් ප්‍රසිද්ධ කරගෙන මෙයා. ජේ තෝමස් ලිප්ටන් සිට කියන්නේ ඒත්තුව අර ගල තමයි උත්තර ගැත්ත සිට කස්වා පිටින් ඇවිල්ලා උදේ පාන්දර කලකව වාඩි වෙලා තේ බීගෙන මුළු ස්ටේට බලනවා. ඒ වාඩි වෙච්ච ගලයි නම තමයි සර් මෙතනට ලිප්ටන් සිට කියලා. මේ දැන් ලිප්ටන් කියලා ඕල්ඩ් රෙඩ් දැනගන්න ඕන කියලා තමයි මේක පිළිම ගන්නලා මෙතන තියෙනවා. ඊට අමතරව ලිප්ටන් සර් කොහමද ලංකාවට ආවේ කියලා ඒත්තුව මේ ඕස්ට්‍රේලියාව යන්න තමයි තරණ කල කොළඹට ආවේ. කොළඹට ආවට පස්සේ බදර තේ එක්ස්පෝර්ට් කර දෙකට පස්සේ මට ආසක් හිතෙන තේ බිස්නස් එක කරන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි පාදරෙන් යවුවා. my father my going to the Australia. My like in the tea business. Why my son going to the Australia? No father my like the tea business. Okay my son. You like in the business. කිව්වට පස්සේ දැන් කෙලිම ලෙෆ්ට් සර් ඉංග්‍රීසි ගියා. ඉංග්‍රීසි කියලා තේ එක්ස්පෝර්ට් කරා. මෙයා ටිකට් එක දුන්නට පස්සේ මම ඊළඟට ගියා ස්කොට්ලන්ත. ස්කොට්ලන්ත ටී ෂොප් එක හදාගෙන ටිකට් එක දුන්නට පස්සේ ලෙෆ්ට් සර් ඕල්ඩ් රෙටම් ප්‍රසිද්ධ වෙනවා. ප්‍රසිද්ධ වෙන පස්සේ තමයි මෙයා හිතන අපි ලංකාව ඉඳලා ප්‍රසිද්ධනේ. කොහමද අපි ලංකාව ප්‍රසිද්ධ කරන්න හිතාගෙන තමයි ඉන්දියාවදලා කට්ටිය ගන්නලා මේ කැලේ ඔක්කොම සුද්ධ කරලා තේවත්තොත් අදවලා ටී පෙට්ටිත් අදවලා ඉන්දියාවදලා අපකට ගවලොත් අදලා දීලා ලිප්ටන් සිලොන් ටී ලිප්ටන් ලාගෝජි කියලා අපේ ලංකාව දවුණු කරපෙකන මෙයා ජේ තෝමස් ලිප්ටන්. අපි ලිප්ටන් ෂීට් බලලා ඉවරයි. අපි දැන් යන්න දැන් අපේ ප්‍රධාන ගමනාන්තයට යකාගේ පරිපෙර අපි එහි තමයි රාත්‍රිය ගත කරන්නේ. අපට අවශ්‍ය කෑම එතකොට අවශ්‍ය වතුර ඔක්කොම අරගෙන අපි පිටත් වෙන්න තමයි සූදානම. අපි කෑම හැමදේම ගන්න බලාපොරොත්තු වෙන්නේ බොරලන්දෙන්. අපි එහෙනම් යන් අපේ ගමනාන්තය වෙන්නේ යකාගේ පඩිපෙළ යන්නේ ඔහියෙන් කළුපාන හරහා තමයි යන්නේ. අපි එහෙනම් ගිහින් බලමු. අපි යකාගේ පඩිපෙළ යන්න හිතුවට යන්න වෙන්නේ අපි යහපත් කාලගුණයේ හේතුවෙන් දැන්ටත් හොඳට වහිනවා. ඉතින් අපි ඔහියේ හෝටලයක් අරගෙන ලස්සන පොඩි කබානයක් වගේ කෑල්ලක් අරගෙන අතර වෙන්න හිතුවා. ඒට උදේම යකාගේ පඩිපෙළ හරහා කළුපාන්ට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙතන මහා ලස්සනක් තියෙන්නේ. ඔයගොල්ලන් පේනවා ඇති ලස්සන view එකක් තියෙනවා. ඔහිය රේල්වේ ස්ටේෂන් එකට පොඩ්ඩක් පල්ලෙන් තමයි මෙතන තැන තියෙන්නේ. අපිත් එක්ක තව අයියා කෙනෙක් එකතු වෙලා ඉන්නවා. එයා දැන් පල්ලයට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේකේ මොනවද වෙන්නේ කියලා ඉතින්. Magari nuru sadan potumi. Waktu itu ya dan nih, Pak.
ගුඩ් මෝනින්. ඉතින් අපි ඊයේ ඔහියේ රාත්‍රියේ ගත කළා. යකාගේ කඩිවල කැම්පින් එකක් යන්න බලාපොරොත්තුෙන් ආවත් වැස්සෙන්ද අපිට ඒක බැරි වුණා. ඉතින් අපේ ප්‍රධාන ගමනාන්තයට අද දැන් යන්න තමයි සූදානම. අපි ඊට කලින් අවුරුදු 12කට විතරක් පිපෙන නෙළු වසන්තය බලන්න යන්. ඉතින් අපි හෝටන් තැනට යන්න. අපි ඇවිල්ලා ඉන්නවා නෙළු මල් බලන්න. මේකේ විශේෂත්වය තමයි අවුරුදු 12කට සැරයක් තමයි පිපෙන්නේ. ඒ කියන්නේ 2013 පිපිලා දැන් 2025 ආයි පිපිලා තිනවා. ආයි නැවත පිපෙන්නේ 2037. ඉතින් මම දැක්කා මෙහි ඇවිල්ලා මල් කඩලා ඒතකොට අපේ අරගෙන ෆොටෝ ගහලා දිනවා. මේ මල් ලයිටි කැලේට මල් බලන්න එන්න පරිසරය විනාශ නොකර මේකේ සුන්දරත්වය විඳලා ගේන කුණු අපද්‍රව්‍ය ඔක්කොම ආයි අරගෙන යන්න කියලා හැමෝගෙම ඉල්ලීමක් කරනවා. අපේ ප්‍රධාන ගමනාන්තයට ඒ කියන්නේ යකාගේ පඩිපෙළ අපි දැන් ඉන්නේ උඩවේරිය වතුයායට හැරෙන තැන ඔහිය ස්ටේෂන් එකට පොඩ්ඩක් උඩින් තමයි මේක පිටලා තියෙන්නේ අපි එතන පටන් යකාගේ පඩිපෙළ යමු.
අපි අකාගේ පරිපල භාගයක් ඇවිල්ලා තියෙන්නේ. අපි කැම්පින් කරන්න හිතාගෙන හිටියේ අතනින් එහාට වෙන්න. කැම්පින් කරන්න දුන්නේ නැහැ වැස්සත් එක්ක. ඉතින් උදේ ඉඳන් ඇවිල්ලා දැන් වෙලාව 11යි වෙලාව. අපි දැන් ඉන්න තැන කට්ටිය දන්නේ නැති මෙතන තිබ්බ ඉස්සෙල්ලා ලී පාලමක්. දැන් නම් හොඳට හදලා කොන්ක්‍රීට් කරලා හොඳට හදලා තියෙන්නේ. මේ පාරේ යනවා නම් ලොකු බයික් වල ඒ කියන්නේ ට්‍රේල් වගේ ඒක එන්න පුළුවන් නම් හොඳයි. අපි ආවි ස්කූටර් එක. ඒ ස්කූටර් එකේ යන්න ගොඩක් අමාරුයි. අපි හිමීට තමයි ගමන යන්නේ. ගලෙන් ගලට තමයි යන්න තියෙන්නේ. ඉතින් අපි ගිහින් බලමු ඉස්සරහට. ඉතින් අපේ යන පාර තව ඉස්සරහට කිලෝමීටර් 14ක් තියෙනවා අපිට යන්න. ඉතින් අපි ගිහින් බලමු. ඔන්න අපේ ගමනේ අවසානයේ සම්නිටුහන් කරන්න යන්නේ. ඉතින් වැලිවංගුව පහු කරලා ටිකක් ඉස්සරහට එනකොට හම්බෙන මේ දියපාරෙන් අපි නාලා අපේ ගමන අවසන් කරන්න හදන්නේ. ඉතින් ආයෙත් ළඟදිම දවසක අලුත් වීඩියෝ එකක් එක්ක ආයෙ හම්බෙමු. එහෙනම් කට්ටියම ජය වේවා.